ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ ඝන වනාන්තර ඇතුලේ සැඟවිලා තියෙන ඇත්තටම පුදුමාකාර සුවකිරීමේ ගුණ වලින් පිරුණු ශාකයක් ගැන. ඊතලා බලන්න වනාන්තරේ අපි නිතරම දකින සමහර වෙලාවට එච්චර ගණන් ගන්නේ නැති සාමාන්‍ය වැල් වර්ගයක අපේ සෞඛ්‍යය රැකදෙන කොයිතරම් බලගතු රහස් සංගවිලා තියෙන්න පුරවන්ද. ඉතින් අපි බලමු මේ අභිරහස ගැන. හරි. එහෙනම් බලමු මොකද්ද මේ වනාන්තරයේ හැංගිලා තියෙන ඔසුව කියලා. අද අපේ කතාවේ ප්‍රධාන චරිතය තමයි මිටිය ගස. මේකට විද්‍යාත්මකව කියන්නේ ටිනෝස්පෝරා කෝඩිෆොලියා කියලා. ඒත් අපි දන්නේ මිටිය ගස නමින්. මේක ලංකාවේ වනාන්තරවල, ගෙවතුවලවල පවා දකින්න ලැබෙන දෙයක්. හැබැයි මේකේ නිකම්ම අලංකාරයට වඩා ලොකු වටිනාකමක් තියෙනවා, විශේෂයෙන්ම අපේ පාරම්පරික වෙදකමේදී. මේ ශාකයේ තියෙන පුදුමම දේ තමයි මේකේ එක කොටසක්වත් අපතේ යන්නේ නැහැ. කඳ, කොළ, මුල්, ගෙඩි මේ හැම දෙයකම සෞඛ්‍යයට හිතකර ගුණ තියෙනවා කියලා තමයි සැලකෙන්නේ. හොඳයි නම් අපි බලමු මොනවද මේ ශාකයෙන් ඇත්තටම අපේ සෞඛ්‍යයට ලැබෙන ප්‍රධාන ප්‍රතිලාභ කියලා. මේ තියෙන්නේ ප්‍රධාන ප්‍රතිලාභ 5. ප්‍රතිශක්තිය වැඩි කරනවා, ලේ පිරිසිදු කරනවා, සීනි මට්ටම පාලනය කරනවා, පෝෂණයෙන් අනුුණයි, ඒ වගේම හදවතටත් ගොඩක් හොඳයි. අපි දැන් මේ එකින් එක ගැන ටිකක් ගැඹුරින් බලමු. පළවෙනි දේ තමයි මේක හරියට අපේ ශරීරයට ස්වභාවික පලිහක් වගේ ක්‍රියා කරන එක. මූලාශ්‍රවලනෝ විශේෂයෙන්ම මේකේ කඳයි කොළයි අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ගොඩක් ශක්තිමත් කරනවලු. ඉතින් සෙම් ප්‍රතිශාව උණ වගේ වෛරස් ලෙඩවලට එරෙහිව සටන් කරන්න ශරීරයට ලොකු හයියක් ලැබෙනවා. දෙවනි ප්‍රතිලාභයට යමු. ඒ තමයි මේක ස්වභාවික රුධිර පිරිසුදු කාරකයක් විදියට ක්‍රියා කරන එක. ඒ කියන්නේ මේ ශාකයේ තියෙන ස්වභාවික සංඝටක අපේ රුධිර සංසරණය හොඳටම වැඩි දියුණු කරනවා. ඒකම ශරීරයේ තියෙන අනවශ්‍ය විෂද්‍රව්‍ය ඉවත් කරන්නත් ලොකු සහයෝගයක් දෙනවා. තුන්වෙනි ප්‍රධාන ප්‍රතිලාභය සම්බන්ධ වෙන්නේ අපි ශරීරයේ සමබරතාවයත් එක්ක. සාම්ප්‍රදායික වෙදකමේදී විශේෂයෙන්ම දියවැඩියාවට ප්‍රතිකාරයක් විදිහටත් රුධිරයේ සීනි මට්ටම පාලනය කරන්නත් මිටිය ගසට ලැබෙන්නේ සුවිශේෂී තනක්. හතරවෙනි කාරණය. මේක නිකම්ම ඔසුවක් නෙවෙයි, ජීව ශක්තිය උල්පතක්. බලන්නකො මේකේ තියෙන පෝෂ්‍ය පදාර්ථ, සින්ක්, මැග්නීසියම් වගේ ඛනිජ ලවණ. ඊට අමතරව විටමින් C, B1, B2 වගේ විටමින් වර්ගත් තියෙනවා. ඉතින් මේවා සමට හිසකෙස් වලට වගේම මුළු ශරීරයේම ශක්තියට ගොඩක් වැදගත්. අවසාන වශයෙන් අපි කතා කරමු මේ ශාකයේ කොහොමද හදවතට මිත්‍රයෙක් වෙන්නේ කියලා. මේකේ අඩංගු වෙනවා කැල්සියම් සහ පොටෑසියම්. මේ පෝෂක දෙකම හදවතේ නිරෝගී සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට කෙලින්ම සහයෝගය දෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. හොඳයි ඉතින් මේ තරම් ගුණ තියෙන දෙයක් කොහොමද අපේ ජීවිතයට එකතු කරගන්නේ? අපි බලමු මේකට තියෙන හරිම සරල සාම්ප්‍රදායික ක්‍රම මොනවද කියලා. ප්‍රධාන වශයෙන් ක්‍රම 3ක් තියෙනවා. පළවෙනි එක තමයි කඳ හරි කොළ හරි තම්බලා කසායක් විදියට බොන එක. දෙවෙනියට කඳේ පොඩි කෑලි කපලා උණු වතුරේ දාලා තේ එකක් වගේ හදාගෙන බොන්නත් පුරවන්. තුන්වෙනි ක්‍රමය තමයි වෙනත් දේශීය බෙහෙත් වර්ග හදද්දී අමුද්‍රව්‍යයක් විදියට පාවිච්චි කරන එක. හැබැයි මතක තියාගන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. ඕනෑම වයසක කෙනෙක්ට මධ්‍යස්තව මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒත් ගර්භණී සමයේදී නම් අනිවාර්යෙන්ම වෛද්‍ය උපදෙස් ගන්න එක තමයි සුදුසුම දේ. ඉතින් මේ හැම දෙයකින්ම පස්සේ අපි මොහොතක් මේ වනාන්තරයේ තියෙන ප්‍රඥාව ගැන හිතමු. මේ උපුටා දැක්වීමේ කියවෙන වගේම මිටිය යනු හරිත වනාන්තරයේ සම්පත්දායක ශාකයක් වන අතර අපගේ සෞඛ්‍යයට මහඟු ප්‍රතිලාභ ගැනදී. ඒක කොයිතරම් ඇත්තක්ද නේද? ඉතින් අවසාන වශයෙන් හිතන්න ඉතුරු කරන ප්‍රශ්නය තමයි මේක. අපේ ඇස් පනා පිට අපේ වටපිටාවම තව කොච්චරනම් මෙවැනි ස්වභාවික ආශ්චර්යයන් අපිව හොයාගන්නකම් බනාගෙන ඇත්ද?